වැහි වෙලාවට නිතර බඩගිනින පොඩ්ඩන්ට හදපු ඉක්මන් කෙටි කෑමක් ගැන අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්න වීඩියෝ එක කරේ. සතු පරිප්පු තමයි මම ගත්තේ. ඉක්මනට පෙඟෙනවා. පැය දෙකක් විතර පෙඟවුවාම ඇති. එක පොඟවගෙන මම ඒකටම ලුණු, කෑලි මිරිස්, ලුණු, කරපිංච දාලා කොහොමම බ්ලෙන්ඩ් කරනවා. ඊට පස්සේ තෙල් ටික රත් වෙන්න තියලා හැඩ මොකුත් හදන්න බෑ. බැටර් එක ටිකක් දියාරු නිසා පොඩි හැන්දකටම අරගෙන බැටර් එක රත් වුණ තෙල් වලට දානවා. හරිම ලේසියෙන් ඉක්මනට හදා ගන්නත් පුළුවන්. ඒ වගේම පෝෂණය ගැන බය වෙන්න දෙයක්වත් නැහැ. පරිප්පුනේ තියෙන්නේ. ලොකු පරිප්පු වලුත් හරිම රසයි. හැබැයි පැය 6-7ක් මම හිතන්නේ ඒක පෙඟෙන්න ඕනේ. මේක අපිට ඉක්මනට ෂෙනිකව හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ බෝල ටික රන්වන් පාට වෙනකම් බෙද ගන්නයි තියෙන්නේ. මේ බලන්න හොඳට මේ පිපිලා එනවා. හැඩේ ගැන නම් එච්චර හිතන්න එපා. විවිධාකාර හැඩ එනවා. හැබැයි රස ගුණ හොඳට තියෙනවා. ඉතින් මේ වගේ කෑමක් එක්ක ඉඟුරු දාපු උණු තේ එකක් වැස්ස වෙලාවට හොඳට ගැලපෙනවා. ඔයාලත් හදලා කමෙන්ට් එකක් දාන්න.